ගඟසීතල සෙරී සඳලිනේ රංජනා ගඟට යයි පවනේ අහසේ මල් පිපිනා දුරක දුකක් හදවතේ කොපට තව මතකේ සඳලී Hello guys, good morning. අද ඔන්න අමුතුම එක්ස්පීරියන්ස් එකක් එක්ක ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. අද අපි යනවා ඇල්ලේ කැලිප්සෝ ට්‍රේන් එකේ. ඉතින් බලමු තව ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා. ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ බලමු. සරිනේ මතකයි සඳලිනේ සංසුන් මිසයි තරනි සරිරණී අහසිරඳුණු මනෝරමයි සඳලිනේ රංජනා ගඟේ සීතලේ සිරිනා හදේ සංසුන් සරි මතකයේ සංසුන් මිනිසයි සඳලී සඳලිනේ රංජනා ඔලේ ගෙනවා ගඟේ සීතල සඳලිනේ රංජනා හදේ මල් පිපිනා අපි දැන් ඉන්නේ බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ යද්දී අපිට හම්බ වෙන ලස්සනම කියන්නේ නිකන් පුංචි නුවරඑළිය කියලා කියන්නේ. ඔයාලා බදුල්ල එනවා නම් තියෙන ලස්සනම පුංචි නුවරඑළිය නෙමෙයි පුංචි එංගලන්තය වගේ. නුවරඑළියට විතරයි පොඩ්ඩක් දෙවනි වෙන්නේ. අපි ඉන්නේ ඇල්ලපුරවරේ ඇල්ල ස්ටේෂන් එකේ. අපි දැන් ඇල්ල ස්ටේෂන් එකේ ඉඳලා කැලිප්සෝ ට්‍රේන් එක යන්නේ බණ්ඩාරල පැත්තට. ඔයාලා බදුල්ල කොළඹ ඒ දුම්රිය මාර්ගය આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනම ස්ටේෂන් වලින් එකක්. ලස්සනම ස්ටේෂන් එක කිව්වත් වැරැද්දක් නැහැ. මේ ඇල්ල ස්ටේෂන් එක. ඉතින් මාරම ලස්සනයි. මානව විදිහට මේක මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මෙහි આવොත් එහෙම එක එක එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ඇල්ලේ. ඉතින් බලන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් යන ට්‍රේන් ගොඩක් තියෙනවා. එකක් ඇල්ල ඔඩිසි, අනිත් එක කැලිප්සෝ. ඉතින් අපි අද යන්නේ කැලිප්සෝ ට්‍රේන් එකේ. වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මොකද ඔයාලා දැකලා ඇති මේ ට්‍රේන් එක මාරම අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මම අද මාරම ඉන්ට්‍රස්ටිං මොනවා වෙයිද දන්නේ. සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න බලන් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ගඟසීතල සෙරී සඳලිනේ රංජනා ගඟට යයි පවනේ අහසේ මල් පිපිනා දුරක දුකක් හදවතේ කොපට තව මතකේ
පොඩි වෙලාවක ට්‍රේන් එක නැවතුවා. ඉතින් අපිට 5 minutes වගේ තියෙනවා. නයින් ආච් බලන්න. ඉක්මනට බලමු නයින් ආච්. ලොකු ටයිම් යන්නේ නැහැ ගයිස්. ඒ නිසා අපි ඉක්මනට යන්න යනවා ආයෙ ට්‍රේන් එකට. අපි දැන් දෙවෙනි ස්ටේෂන් එක. දැන් අපි ඉන්නේ දෙමෝදර ස්ටේෂන් එකේ. දෙමෝදර තියෙන විශේෂම දේ තමයි අර ට්‍රේන් එක කන්දක් වටේ කොහොම ගිහලා තමයි වටයක් ගහලා එන්නේ. ඉතින් මේ ට්‍රේන් එක පස්සේ සමහරට මොකක් හරි බඩු කෝච්චියක් හරි ආවොත් එහෙම අපිට පුළුවන් අර මේ ට්‍රේන් එක කොහොම වටයක් ගිහිල්ලා මේ වින්ගස්යෙන් එන ඒ සීනියර්ස් බලන්න පුළුවන් වෙයි. බලමු. කොහොම හරි ඉතින් මේ කැලිප්සෝ එක්ස්පීරියන්ස් එක නම් මාරයි. මොකද ගොඩක් වෙලාවට කොල්චියදී මේ දෙපැත්ත විතර නෙමෙයි. අපිට මේ පැත්ත පේනවා, මේ පැත්ත පේනවා. ඒ මේකේ අති විශේෂත්වය තමයි අපිට මේ වටේම සම්පූර්ණ view එකම පේනවා. ඊගොස් දැන් අපි යන්නේ මේ කොච්චි තියෙන නැරඹුම් මැදිරිය බලන්න. ඉතින් මම ඊට කලින් ගිහිල්ලත් නැහැ. ඔයාලට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන නිසා මෙතෙන්ටත් ආවා. මෙතෙන්ට ආවට පස්සේ සම්පූර්ණ view එකම බලන්න බලන්න යන්න පුළුවන්. ඔන්නේ නා නැරඹුම් මැදිරියකුත් එන්නවා. අපි දැන් නැරඹුම් මැදිරියට ලයින්දී ඔන්නා බඩු කොච්චියක්. අපි මේ ට්‍රේන් එකේ රිටර්න් අනිත් පැත්තට යන නිසා ගයිස් අපිට අර view එක බලන්න පොඩ්ඩක් මිස් වුණා. එහා පැත්තට යන්න කලින් ට්‍රේන් එක ආවේ හින්දා බඩු කෝච්චිය ඒක මිස් වුණා. ඉතින් ඔයාලට පෙන්නන්න මේ තියෙන බඩු කෝච්චිය. මේ තියෙන නැහැ මෙතන ෂුවර් නෑ. ඕන මෙතෙන්ට එළ බෑ. ගියා. දැන් යන්නේ කැලිප්සෝ ට්‍රේන් එකේ මේන් තැන. ඉතින් අර කැලිප්සෝ එක ප්ලේ කරපු මේ පෙට්ටියට තමයි දැන් ආයෙ යන්නේ. නෑ ගයිස් එන්ජින් විතරක් යනවා.
ගලවන් එහා පැත්තට ගියා. අපි දැන් බලමු එන්ජින් එක සමහරවිට එහා පැත්තට ආයෙ කියලා හිතන්නේ. ඔව් මම අහලා බැලුවා. ඉතින් දැන් මෙතන මේ වෙන්නේ දැන් එහා පැත්තේනේ කොච්චි යන්නේ. ඒකට අර පැත්තේ තිබ්බ එන්ජින් එක ගලවගෙන මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තෙන් හරි ගන්නවා. එතකොට මේ දැන් අපි මේ පැත්තට යන නිසා එන්ජින් එක දැන් මෙතෙන්ට හරි ගන්න හදන්නේ. බලමු කොහොමද එන්ජින් එක මේ පැත්තට එන්නේ කියලා. ඔන්න දැන් මේ ට්‍රේන් එක ඇවිල්ලා මෙතෙන්ට හයි කරන්න තමයි හදන්නේ. බලමු. ලෝකේ ගාන්න හැටේනේ. නැහැ වුණා. හරි සෙට් කරා. දැන් මේ එන්ජින් එක මෙතනින් අම සෙට් වුණා. දැන් මේක කොහොම ඇදගෙන යයි මේ පැත්තට. ඉතින් බලමු එහා පැත්තට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. කියන් එහා පැත්තේ නරගොම් මැදිරියට. ඔන්න අපි දැන් ආවා මේ ට්‍රේන් එකේ එහා පැත්තේ කියන්නේ. අපි දැන් ඉස්සෙල්ලා අර ට්‍රේන් එක මේක හයි කරනකොට හිටියේ අනිත් පැත්තේනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කෝච්චි එහා පැත්තේ තියෙන නරගොම් මැදිරිය. මේක නම් අවතුම්ම නිකන් ක්ලාසික් වයිබ් එකක් තියෙන්නේ. මාරම ගති. හරි පොඩ්ඩක් දෙන්න ඉන්නවා. මාත් ඉඳගත්තා. මෙතන මේ ඕපන් රූෆ් එකක් තියෙනවා. අපිට ඕන මෙතන ඔළුව උනත් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අද මේ වීඩියෝ එකෙන් අමුතුම එක්ස්පීරියන්ස් එකක් දුන්නා. අපි මුලින්ම බැලුවා කැලිප්සෝ ට්‍රේන් එකේ කැලිප්සෝ ප්ලේ කරන ඒරියා එක. ඊට පස්සේ අපි බැලුවා එහා පැත්තේ ගිරල්ට ගිහිල්ලා නරඹුම් මැදිරිය. ඊට පස්සේ දැන් කෝච්චි එන්ජින් එක මේ පැත්තේ ඉඳන් එහා පැත්තට මාරු කරනවා බැලුවා. දැන් අපි අනිත් පැත්තේ තියෙන නරඹුම් මැදිරියත් බලනවා. මේකේ වහන්නත් පුළුවන්. ඔව්. මාරම වැඩ කැලි ගොඩක් තියෙනවා. මාරම කෝච්චිය. ඔයාලත් එන්න කැලිප්සෝ ට්‍රේන් එකේ ඇවිල්ලා බලන්න. අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලට මෙතන යන්නත් පුළුවන් වුණා. නැත්නම් අතන යන්නත් පුළුවන්. ඉතින් එකම ප්‍රයිස් එකම ටිකට් එක තමයි තියෙන්නේ. ඔයාලට කැමති කම්පාර්ට්මන්ට් එකක් තෝරගෙන මෙතන යන්න පුළුවන්. දැන් අපි මෙතන ඉන්නේ මේ ට්‍රේන් එක යන්න ඕනේ. හැබැයි මේ යන්න කලින් දැන් කොළඹ ඉඳන් යන ට්‍රේන් එක මහනුවර ඉඳන් යන ට්‍රේන් එක තියෙනවා. ඒතර ඒ ට්‍රේන් එක ඇවිල්ලා මෙහෙට ගියාට පස්සේ තමයි අපිට මේ පැත්තෙන් යන්න පුළුවන් රේල්වේ ට්‍රැක් එක හැදෙන්නේ. මොකද මේ උඩරට දුම්රිය මාර්ගයේ දැන් මේ බදුල්ල පැත්තේ එද්දි ගොඩක් අයට එක ට්‍රැක් එකක් තමයි තියෙන්නේ. එතකොට එක ස්ටේෂන් එක ට්‍රේන් එක හෝල්ඩ් වෙන්න ඕනේ. එතකොට තමයි අනිත් ට්‍රේන් එකට යන්න පුළුවන්. ඒතර ස්ටේෂන් එකේ අපි ඉන්නවා. යාර එහෙනම් ආපු ට්‍රේන් එක මෙහෙට ආපු ගමන් අපි අනිත් පැත්තට යනවා. ඔන්න ගයිස් දැන් මේ ට්‍රේන් එක එනවා. දැන් ඔක ආවට පස්සේ මේ ට්‍රේන් එකට යන්න පුළුවන්. හරි ගයිස් දැන් අපි මේ කැලිප්සෝ ට්‍රේන් එකේ ඒක යනවා. හරි ගයිස් දැන් ඒ ට්‍රේන් එක ගියා බදුල්ල බලා. එතකොට අපි යන්න ඕනේ ආයෙ ඇල්ලට. දැන් අපි ආවේ මේ පැත්තට ඇවිල්ලා. එතකොට දෙමෝදර ස්ටේෂන් එකේ නවත්තලා දැන් අපි ඊළඟට යනවා ආයෙල්ල බලා. එතකොට යාර ට්‍රේන් එක දැන් මේ පැත්තට ගියේ යනවා බදුල්ලට. අපි දැන් මෙච්චරලා නවත්තන් හිටියේ ඒක මේ පැත්තට යනකම්.
දැන් අපිට යන්න පුළුවන් මේ පැත්තෙන් වහම ඇල්ල පැත්තට. ගමන ඉවර කළා. දැන් මොච්චි ගමන නම් ඉවරයි. අපි ඇඩ්ලේ ස්ටේෂන් එකට ආවා. රාමි බලපේ. හරි ගයිස්, ඔන්න ඉතින් මගේ කලින් channel එකේ පළවෙනි වීඩියෝ එක ගහපු තැන මේ channel එකේ දැන් මේක නෑනේ. දැන් ඉන්න මේකත් මම content එකට දාන්න කියලා හිතුවා. ඉතින් අපි ඇල්ලි පොඩි වටයක් ගහලා එහෙම ආවා පොරෝගල බලන්න. පොරෝගල නැත්තම් පොරවගල. මේක තියෙන්නේ බණ්ඩාරලි ඉඳන් එනකොට මහවල්පත පාරේ සානිම් පොඩි දුරක් එන්න තියෙන්නේ. කිනිගම කියන ඒරියා කියන සානි කිලෝමීටර් 1.5 මාරම ලස්සන ප්ලේස් එකක්. මාරම ලස්සන view point එකක් තියෙනවා. ඔයාලත් එන්න අනිවාර්යෙන් එන්න බලන්න. බණ්ඩාරලාවට ඉන්නවනම් නැත්නම් බණ්ඩාරලාවට ඇවිදින්න යනවනම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න ඕනේ ප්ලේස් එකක්. ඔව් කුරුණෑගල කොහෙද? ඉතින් ගයිස් මේ එන්න වැස්සක් එනවා. මෙතන අපි ප්ලෑන් ටික අවුල්ලා ඉත්තන්නේ. ඔව්. ඉතින් පොරවගල බැලුවා. මම ඔයාලට ක්ලිප්ස් ටිකක් දැම්මා. ඉතින් අපි ඒත් එකේ යන් ඊළඟ ප්ලේස් එකට මොනවා කරමුද කියලා බලමු.